මැරෙනවා නම් මැරෙන්න ඕනේ ලොවෙත් නැති විදිහට මෙන්න මේ වගේ. ඒක නම් කීරත් කරන්න දෙන්න බෑ. ඒක තමයි යාගේ ඇඟේ තියෙන හොඳම කොටස. හරියන්නේ නැහැ නේ අම්මේ මේ කුමාරි කරන්නේ. අනේ අනේ පුතේ ඒක කපන්න දෙන්න බෑ පුතේ. ඔන්න අපි අද ආවා ලංකාවේ පළවෙනි ඩාර්ක් කමඩි ෆිල්ම් එක බලලා ඔයාලට රිවිව් එක දෙන්න. නෙළුම් කුළුණ. එහෙම නැත්නම් ටැන්ටිගෝ. තාත්තා මැරිලා නෑ. සම්පූර්ණ ආත්මය එතනින් ගිහිල්ලා නෑ. එතනින් ගිහිල්ලා නෑ. ඒක 6.5 හිර වෙලා. මේ වගේ එකක් ලියන්න කොන්දක් තියෙන්න ඕන ඉස්සෙල්ලාම. ඔව් අනිවාර්යයෙන්. හරිද? බය නැති වෙන්න ඕනේ මේ වගේ එකක් මේ වගේ රටක් ඇතුලේ ශ්‍රී ලංකාව වගේ රටක් ඇතුලේ මේ වගේ මාතෘකාවක් කතා කරන්න. මේ වගේ කල්චර් එක මේ වගේ ලියන්න කොන්ද තියෙන්න ඕනේ අංක 1. ලොකුයි. Welcome to Ceylon Room. එල්ලාවරෙක්කුම් වඩක්කම්. මොකද මේකේ දෙමළයි දැනට දෙමළයි සිංහලයි දෙකම ෆිල්ම් රිලීස් වෙලා තියෙනවා එක දවසේ. ඒක අපි පළවෙනි වතාවට සිංහල ෆිල්ම් එකක් කරද්දී වණක්කම් කියලා කිව්වවන්න. රයිට්. එහෙනම් අපි වීඩියෝ එකට යන්න ඕනේ. වීඩියෝ එකට යන්න කලින් මේ ෆිල්ම් එක ගැන ගොඩක් කතා කරන දේවල් තියෙනවා. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මේ දවස්වල ඔයාලට හෝල් එකේ බලන්න පුළුවන් ෆිල්ම්ස්. තේජා කියන ෆිල්ම් එක මේ දවස්වල දුවනවා හෝල් වල. ඊළඟට රාණි බැලුවේ නැති කට්ටියට තවමත් රාණි බලන්න chance එක තියෙනවා. ඊළඟට ගොවිතාත්තා බැලුවේ නැති අයට බලන්න chance එක තියෙනවා. ඊළඟට කාසිවාසි තාමත් දුවනවා. තාමත් හෝල් වල දුවනවා. ඊළඟට ඩ්‍රැගන් කියන ටැමිල් ෆිල්ම් එක තාමත් දුවනවා. ඒක බලන්න පුළුවන්. ඒක හොඳ එකක්. ඇත්තටම බලන්න. අපිට රිවිව් එකක් ගේන්න බැලුණා සෝරි. හැබැයි හොඳ ෆිල්ම් එකක් බලන්න ඒක. ඊළඟට අයිස්ක්‍රීම් ෆිල්ම් එක. මෙයාගේ ගොඩක් ප්‍රහාරවලට ලක් වෙච්ච අයිස්ක්‍රීම් ෆිල්ම්. අයිස්ක්‍රීම් ෆිල්ම් එක තාමත් දුවනවා. බලපු නැති අයට බලන්න. ගිහිල්ලා බලන්න. බලන්න එපේ. ලංකාවේ ගන්න. බලන්න මේ ඒක ගැන රිවිව් එක යන්න කලින් බලන්න මේ දාලා තියෙනවා. ගිහිල්ලා බලාගෙනම යන්න. රයිට්. ඊළඟට අපි මතක් කරොත් එහෙම එන්න තියෙන ඒවා ටික අපි බලාපොරොත්තු වෙමින් ඉන්න ඒවා ටික. එතකොට ළඟම අපිට එන්න තියෙන්නේ 3:27 එන්න තියෙනවා වීරදීර සූරන් අපේ වික්‍රම්ගේ. අපි ට්‍රේලර් රියැක්ෂන් එක කරා ඒකත් බලන්න පුළුවන් ඔයාලට. ඊළඟට අපි ටැන්ටිගෝ ගැන බලාපොරොත්තු හිටියා අද අපි ඒක කතා කරනවා. ඊළඟට අපිට ළඟම එන්න තියෙන එක තමයි තලාජිත්ගේ good bad ugly එන්න තියෙනවා. ඉතින් ඒක ගොඩක් අය බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හේතුව කලින් ආව ෆිල්ම් එකත් එක්ක මේක කොහොම වේද කියලා. ඊළඟට අපිට ආසාවෙන් අපි ගොඩක් කල් ඉඳලා ආසාවෙන් බලාපොරොත්තු වෙමින් ඉන්න සිංහල ෆිල්ම් එක වාලම්පූරි. අපි ගොඩක් ළඟයි ඒකට. ඒක හේතු ටිකක් ෆිල්ම් එක ආවත් එක්කලා එනවත් එක්ක කතා කරමු. ඊළඟට ලොකු ෆිල්ම් එකකට ලොකු බිග් බජට් එකකට ආපහු එන්න තියෙන්නේ සූර්ය රංගපාන රෙට්‍රෝ එන්න තියෙනවා. ඒක 5යි 1. ඒ කියන්නේ මේ පළවෙනිද තමයි එන්න තියෙන්නේ. වාලම්පුරි 4:25 එන්න තියෙනවා. බලාගෙන ඉන්න බලමු අපි. ලබන සතියේ මම හිතනවා අපිට කතා කරන්න පුළුවන් ඒ කියලා වීරදීර සූරන් ගැන. ලබන සතියට පස්සේනේ. ලබන සතියට පස්සේ කතා කරන්න පුළුවන් මේ. ඔන්න ඔය ටික තමයි හෝල් වල යන ටික සහ එන්න තියෙන ටික. ඉතින් අපේ වීඩියෝ වලට කැමති නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් එකක් දාන්න කියන්නේ අපේ කමෙන්ට් දාන සහෝදරයෝ ඉන්න thank you. අපිත් එක්කලා තොරතුරු බෙදා ගන්නවට. ඉතින් තොරතුරු බෙදා ගන්න තමයි කමෙන්ට් එකක් දාන්න කියන්නේ. අපේ දේවල් තියෙන්න පුළුවන්, ඔයාලා දන්න දේවල් තියෙන්න පුළුවන් අපි නොදන්න. ඒ හින්දා ෂෙයා කරන්න. ඊළඟට ආයෙත් මතක් කරනවා WhatsApp channel එකක් තියෙනවා. ඒකත් එක්කලා ඔයාලට ෆලෝ කරලා තියාගත්තොත් ඉක්මනින්ම තොරතුරු බලා ගන්න පුළුවන්. කමෙන්ට් කරන්න කියන්නේ චිත්‍රපටි කියන්නේ හරි පුළුල් මාතෘකාවක්. ඒකට කවුරුත් මේ විශේෂඥයෝ කියලා જાතියක් නැහැ. බලන සාමාන්‍ය ප්‍රේක්ෂකයාට පවා අපිට දැනෙන්නේ නැති දේවල් චිත්‍රපටි ක්‍රියේටර්ස්ලට දැනෙන්නේ නැති දේවල් දැනෙන්න පුළුවන්. ඒ නිසා හැම කමෙන්ට් එකක්ම වැදගත්. ඔව්. ටැන්ටිගෝ ගැන කතා කරන්න කලින් මම හිතන්නේ අපි ඉස්සෙල්ලාම මේ ක්‍රූ එක මතක් කරලා ඉන්නම්. ඒ කියන්නේ ක්‍රූ එක කියන්නේ මේ රංගන ශිල්පීන් ටික මතක් කරලා ඉන්නම්. සහ අනිත් දේවල් ටික. ඉතින් මේ ටැන්ටිගෝ ෆිල්ම් එක සිංහලෙන් තමයි යන්නේ. ඒක ඩාර්ක් කොමඩි කියන කැටගරි. අපි බලමු මොකද්ද මේ ඩාර්ක් කොමඩි ගන්න. අපිට ටැන්ටිගෝ ගැන නැත්තම් නෙළුම් කුළුණ ගැන කතා කරන හැම වොයිස් කට් එකකම හැම තැනකම අපි දැක්කා ලංකාවේ පළවෙනි ඩාර්ක් කොමඩි ෆිල්ම් එක මේක කියලා. මොකද්ද මේ ඩාර්ක් කොමඩි කියන්නේ? ඔයා දන්නවද මොකද්ද ඩාර්ක් කොමඩි කියන්නේ කියලා? ලොකු අදහසක් නැහැ, පොඩි අදහසක් තමයි තියෙන්නේ. ඔව් මම මේ ෆිල්ම් එක බලන්න ආපු ලක්මල් දරුණරත්නගේ වොයිස් කට් එකක් දැක්කා. ඒකේ එයා කියනවා මුළු ලංකාවම ඩාර්ක් කොමඩියක් කියලා. ඒ කියන්නේ ලංකාව තමයි පෙට්‍රල් පොලිමක සින්දු කියපු ජාතිය. ඒ කියන්නේ ඛේදවාචකයක් අස්සේ ඛේදවාචකයක් විහිළුවක් කරගත්ත ජාතිය. ඒ කියන්නේ එයාගේ අදහස කියන්නේ. ඒ කියන්නේ
මට හිතෙන්නේ මගේ අදහස මොනාම හරි ඛේද වාචකයක් මැද ඒක කියන්නේ දැන් මේ චිත්‍රපටිය බලපු කෙනෙක් හරි බලන්න ඉන්න කෙනෙක් හරි බැලුවට පස්සේ දැනගන්න පුළුවන් වෙනවා මේකේ මේ මල ගෙදරක් ඛේද වාචකයක් මල ගෙදරක් කෙනෙක් මැරිලා ඛේද වාචකයක්. හැබැයි මේක කමඩි. ඒ කියන්නේ ඒ ෆිල්ම් එක ඇතුලේ ඉන්න කිසිම කෙනෙකුට මේක කමඩියක් නෙමෙයි. ඔව්. ඒ චිත්‍රපටිය ඇතුලේ ඉන්න චරිතවලට ඒ මැරුණු මේ තාත්තගේ පවුල ඥාතීන්ට අසල්වැසියන්ට මේක කිසිම විහිළුවක් නෙමෙයි. හැබැයි මේක බලන අපිට මේක විහිළුවක්. එතකොට ඒක මේ මට හිතෙනවා පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරා අපි වීඩියෝට එක්ස්ප්ලেইন කරමු ඉස්සරහදී. ඉස්සරහට කතා කරගෙන. සමහරකට දැන් මේ පෙළඹවීම තුලින් තව ඩාර්ක් කොමඩි චිත්‍රපටි ලංකාවේ හැදෙන්න ඉඩ තියෙනවා. හැදෙන්න ඉඩ තියෙනවා මේක ෆස්ට් ටයිම් මම ඉතින් ලංකාවේ මෙහෙම දෙයක් උනේ. මරු ඒ කියන්නේ ඒ වගේ අලුත් ඒ කැටගරි එක ලංකාවට ගෙනාවට රෙස්පෙක්ට් ඉලංගොරාම් රාමනාදන්. ඉතින් මේ නම දිග නමක් නේ කෙටි කරලා රාම් කියලා කියන්නේ ආදරේට. මේ එතකොට ටැන්ටිකෝ එහෙම නැත්නම් නෙළුම් කුරුණ එහෙම නැත්නම් ටැමිල් වලිනුත් ඔන්න සමගාමීව රිලීස් වුණා පේරසු කියන නමින්. ඉතින් අපිට ඒකේ රියැක්ෂන් එකක් ගේන්න බැරුව ගියා ට්‍රේලර් එකේ. ෆිල්ම් එක තියෙනවා සින් සිටි එකේ මේ දවස්වල මම හිතන්නේ සින් සිටි එකේ විතරක් නෙවෙයි. ඔව් සින් සිටි එකේ මම දැක්කා. අපි බලමු අපිට පුළුවන් නම් අපි දාන්නම් මේ වෙලාවේ පෙරසු ෆිල්ම් එක රිලීස් වෙලා තියෙන හෝල් ප්‍රමාණය සෑහෙන මම හිතන්නේ හෝල් 5කට වැඩි 10කට 10ක කොළඹ සින් සිටි එකේ විතරයි දැක්කේ. 5ක් 10ක් අතර ප්‍රමාණයක් වගේ මම දැකපු විදිහට ලොකු ප්‍රමාණයක පෙරසුත් ඒ දවසේම 14 වෙනිදාම රිලීස් වුණා. අපේ දෙමළ සහෝදර සහෝදරියන්ට සහ දෙමළ චිත්‍රපටි වලට ආස හැමෝටම මේ ප්ලොට් එකම මේ කතා වස්තුවම දෙමළෙන් බලන්න පුළුවන්. මේක තමයි පළවෙනි වතාවට ඉන්දියාව අපිව කොපි කරපු පළවෙනි වතාව. හැබැයි ඒක මම දන්න විදිහට පේරසු එක ඩිරෙක්ටිං කරන්නේ එයාම තමයි. ඉලංගොරාම්ම තමයි. නමුත් මේකේ මුල් නිර්මාණය සිංහල වර්ෂන් එක තමයි. ඒක තමයි ප්‍රතිනිර්මාණය වෙන්නේ. ඒකෙන් පස්සේ තමයි දෙමළ අනිත් දෙමළ ඉතලි ස්පාඤ්ඤ ඇමරිකන් කියන ලැන්ග්වේජ් වලින් මේ ෆිල්ම් එක ඉස්සරහට එන්න තියෙනවා. මේකේ තියෙන වැදගත්ම කාරණාව ඒක තමයි. ගොඩක්ම මේ අපේ මුල් නිර්මාණයක් ලංකාවේ සංස්කෘතියත් එක්ක හැදිච්ච මුල් නිර්මාණයක් ප්‍රතිනිර්මාණය වෙන පළවෙනි වතාව. අපි මේ ප්‍රතිනිර්මාණය ගැන කතා කරමු. අපි ෆිල්ම් එකට ගිහිල්ලා ටැන්ටිකෝ නෙළුම් කුරුණ එහෙම නැත්නම් පේරසු කියන නමින් දැනට යනවා. අපි ඉස්සෙල්ලාම ටැන්ටිකෝ ගැන කතා කරලා ඉමු. ඉතින් ඉලංගොරාම් තමයි මේකේ ඩිරෙක්ටර්, රයිටර් වගේම සිනමාටෝග්‍රැෆර් තුනම කරලා තියෙන්නේ එයා. ඉතින් මේකේ අපිට සම්බන්ධ වෙනවා ඒ කියන්නේ නළු නිළියෝ හැටියට ප්‍රධාන පෙළේ රසක් ඉන්නවා. ඒ අතර මේ වෙලාවේ පීක්ම අපි හිතන විදිහට පීක්ම ආටිස්ට් තමයි ආටිස්ට්ලා ප්‍රියන්ත සිරිකුමාර, සුසිත ලක්ෂාන්, ලක්නාත් සුසිත ලක්නාත්, එතකොට දිල්හානි ඒකනායක, කෞසල්‍ය ප්‍රනාන්දු, සුලෝචනා වීරසිංහ, ඊළඟට චාන්දනී සෙනවිරත්න, ඊට පස්සේ චමිලා පීරිස්, ඊට පස්සේ කවුද ආලෝකා ගයත්‍රි, ඊට පස්සේ මේකේ අර අපි බලාපොරොත්තු වෙච්ච නැති කැරක්ටර් එකක් කරනවා මැදදී කෝරළේ සමන් කිව්වහම මේ වෙලාවේ ගොඩක් අය දන්නේ අමුතු දොස්තර කිව්වා. අමුතු දොස්තර එක පාට ෆිල්ම් එකේ වැදිමත උඩ අප්පට උඩු. මම බලා හිටියේ අප්පට උඩු. ඒ කියන්නේ කලින් කරපු වැඩේ ඉතින්. නෑ හොඳ නිර්මාණ ගත්තාම ඒ වැත්තුලේ හොඳ නළුවෝ ඉන්නවා. ඒ කියන්නේ අපි ආස කරන අය තමයි කැරකි එන්නේ හොඳ නිර්මාණ අතරට. ඉතින් එන ආතල්ලයක් ගුණා පොරව දැක්කම එක පාරට මේක වැද්දේ. මොකද අපි කලින් දොස්තරගේ කතාව බැලුවානේ. ඉතින් ඒ නිසා හරි. ඉතින් මේ ඔන්න ඔය කණ්ඩායම තමයි මේක ඇතුළේ ඉන්නේ. කතාව කෙටියෙන් මම පොඩ්ඩක් නිකන් මේක ස්පොයිල් වෙන්නේ නැති වෙන්න කියන්නම්. කතාව පටන් ගද්දී ඉස්සෙල්ලාම පටන් ගන්නේ අපේ ප්‍රියන්ත සිරිකුමාර. මේකෙදි ගොඩක් කැරක්ටර්ස් වලට නම් දාලා නැහැ. මේ ලස්සනම කැරක්ටර් එකක් තියෙනවා නමක් දාපු කමලා කියලා. කමලා කැරක්ටර් එක ගැන වෙලව කතා කරන්න. අනිත් කැරක්ටර් වල ලොකුට නන් නැහැ. හැබැයි මේ අමර අම්මා තාත්තා නැන්ද මාම කියන නම් වලින් යන්නේ. ඉතින් ප්‍රියන්ත සිරිකුමාර උදේ පාන්දර වැඩට යන්න ලෑස්ති වෙනවා. හාන්සි පුටුවක පැත්තකින් පේනවා තාත්තා ඇලවෙලා ඉන්නවා ටීවී එක දිහා බලන. හැබැයි මේ ටීවී එක පෙන්නනකොට ටීවී එකේ ඩොට් තමයි තියෙන්නේ. ටීවී එකේ මොකුත් මේ වෙලාවේ නැහැ. ඒ කියන්නේ වැඩසටහනක් බලලා ඉවර වෙලා ටීවී එක ඔන් කරන්නේ නැතුව තාත්තට නිින්ද ගිහිල්ලා වගේ එකක් තියෙනවා. ඕම ගිහිල්ලා ප්‍රියන්ත සිරිකුමාර මේ අපි ප්‍රියන්තයි කියමුකෝ. එයා කතා කරන තාත්තත් එක්කලා යම්කිසි දෙබස් ටිකක් යනවා. මේ ගෙදර දොරේ දේවල් ටිකක් කතා වෙනවා. කතා වෙලා මේ මම යන්නම් තාත්තේ කියලා පිටට තට්ටුවක් දානවා. තාත්තා සද්දයක්වත් නැහැ. ටිකක් වෙලා බලනවා
අත ගාලා බලනවා හොල්ලලා බලනවා සද්දයක්වත් නැහැ. තාත්තා ඇස් දෙකත් අරගෙන එහෙමම ඉන්නවා. පස්සේ මෙයාට තේරෙනවා නින්ද ගිහිල්ලා නෙමේ මේ තාත්තා නැති වෙලා කියලා තේරෙනවා. ඉතින් බොහොම ශෝකදායී අවස්ථාවක්. ඉතින් තාත්තා නැති වෙලා ඉතින් තාත්තා කොහොම මූණේ ඉඳලා බලාගෙන මෙහෙම එනකොට ඔන්න පල්ලෙහා පැත්ත දකින්නකොට තමයි එකපාරට මූඩ් එක වෙනස්. අම්මට උඩු මේ මොකද්ද වෙලා තියෙන්නේ වගේ එකක් එනවා. ඔන්න එතනින් පස්සේ තමයි කතාව දිගහැරෙන්නේ. ඊට පස්සේ මෙයා මම ගොඩක් එහාට යන්නේ. මෙයා කතා කරනවා තමන්ගේ මල්ලිට. මල්ලි ඉන්නේ මරු පොලිමක. කොහෙද? බාර් එකේ පොලිමේ තමයි මල්ලි ඉන්නේ. මේ වෙලාව මේ කියන්නේ උදේ මේ උදේ අර මනුස්සය වලට යන්න වෙලාව. මූ උදේ පාන්දර බාර් එකේ පොලිමේ තමයි ඉන්නේ. ඉතින් මේ ඉන්නකොට තමයි කෝල් එක එන්නේ. මෙතකොට තමයි පණිවිඩය කියන්නේ තාත්තා මැරිලා. හැබැයි මැරෙන එක නෙමෙයි මෙතන වැඩේ. යම් කිසි වෙන දෙයක් සිද්ධ වෙලා. ඔයාලා ට්‍රේල් එක දැක්කනම් දන්නවා මොකද්ද වෙලා තියෙන්නේ. දැනටමත් ඕගොල්ලෝ මේක බලනවා නම් මොකද්ද වෙලා තියෙන්නේ කියන එක ගොඩක් දුරට දන්නවා. ගොඩක් දුරට දන්නවා. ඉතින් මේ තාත්තගේ අවයවයක් හෙලික් වෙලා තියෙන තමයි තාත්තා නැති වෙලා තියෙන්නේ. ඉතින් ඒක තමයි මේ චිත්‍රපටයේ ප්ලොට් එක. මම දැකපු විශේෂම දේ තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා පටන් ගත්ත ඉඳලා මැරිලා. ප්‍රධාන හරිද? ඒ කියන්නේ මැරුණු කෙනෙක් එක්ක මැරුණු ප්‍රධාන චරිතයක් එක්ක යන චිත්‍රපටියක්. ඒක ටිකක් විශේෂයි. විශේෂයි. හරි දැන් මේ සහෝදරයෝ දෙන්න කොහොමද මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ? තාත්තගේ මැරිලා තාත්තගේ බොඩි එකයි මේකේ මේ ප්‍රාණවත් වෙච්ච කොටසකුයි ඊළඟට දැන් මේක ලෝකයට එහෙම නැත්නම් ගමේ මිනිස්සුන්ට රටට ලෝකෙට මේක ලැජ්ජයිනේ කියන්නේ. දැන් මේක කියාගන්න බෑ. කොහොමද මේක තියා තමන්ගේ අම්මට කියන්න විදිහක් නැහැ අක්කලාට සහෝදරයන්ට ඊළඟට තමන්ගේ බිරිඳ ළමයි ටික එනවා. දැන් මේ කාටවත් කියාගන්න බෑ. ගම ඕක ඕගොල්ලොන්ට මේ අපි දැන් ෆිල්ම් එක නොබලපු කෙනෙක්ට මේක කියද්දි සමහරක් වෙලේ හිතෙන්න පුළුවන් මේ ඕක මහ ලොකු දෙයක්ද? ඔව්. ඕක මහ ලොකු දෙයක්ද කියලා. හැබැයි වෙලා බලන්න ඕනේ. වෙලා බලන්න කොහොමද කියලා. මේ ඉතින් මෙන්න මේ ටිකට මේ දෙන්න මූණ දෙන විදිහ. ඒ කියන්නේ මේ දෙන්න ලැජ්ජාවටපත් වෙන්නේ නැතුව මේ ප්‍රශ්නේ තංගගෙන කොහොමද මේ වැඩේ කරන්න කියන එක ගැන සහ කරන්න පුළුවන් බැලන්සින් පාර්ට් එක මේක කරගන්න පුළුවන් වෙයිද? අප ඒක අහුවෙන එකක් නැති වෙයිද? ඔන්න ඔය ටික තමයි දෙනෙක්ගෙන් හංගන්නද? විශේෂයෙන් කමලා කියන්නේ මේකේ සුපිරි චරිතයක්. ඒ කියන්නේ මේ චිත්‍රපටයේ මම මේකේ ටැමිල් ට්‍රේල් එක අපි අරගෙන බැලුවත් ඒකේ කල්චර් එකත් එක ගත්තාම ඉන්දියානු කල්චර් එක එතකොට වෙන රටවල් දැන් ස්පැනිෂ් වලින් හැදෙනවා මට කිසිම හිතාගන්නවත් බෑ රටවල් වලින් හැදෙද්දි මේක කොහොම වර්ෂන් එකක් වෙයිද කියලා. ලංකාවේ තියෙන කල්චර් එක මේකට ඇඩප්ට් කරගෙන තියෙන කිරිල්ල ඒක ඓතිහාසිකයි. ඒ කියන්නේ ඒක මේ ලංකාවේ මලගෙදරක් ගත්තාම ඒක මම දැක්ක ගොඩක් වොයිස් කට්ටලත් මේ ලංකාවේ මලගෙදරක තියෙන ආතල් කැලි ටික මේ ගැරන් තියෙන්නේ. ඒ කියන්නේ ඒක වෙනම කල්චර් එකක්. ඒ කියන්නේ ලංකාවේ කේලම් හොයන ඇන්ටි කියන ඒ කියන්නේ කමලා නියෝජනය කරන්නේ මිලියන ගානක ඇන්ටිලා. හරිද? මේ ලංකාවේ ඉන්න මිලියන ගානක CCTV කැමරා. ඒ කියන්නේ එයා ඒ නියෝජනය කරන්නේ. චාන්ද්‍රී සෙනවිරත්න මහත්මිය ඒ බලන බැල්මකින් පවා අපිට ගමේ ඇන්ටිලා කී දෙනෙක් මතක් වෙනවද? ඒ කියන්නේ එයා ඒ සමස්ත ප්‍රජාවක් නියෝජනය කරන්නේ. මුළු ලංකාවේ කල්චර් එකම නියෝජනය කරන්නේ. එක වෙලාවකම මේ ගම ඇතුලේ හිල්ල කේස් එක යනකොට කෙහෙල්ලත් කපනවා. තව වෙලාවක අත් එක හැංගිලා. කමලා එනවද කියලා බලන්නකෝ. කමලා ඇවිල්ලා. ඒ කියන්නේ ඔක්කොමත් හරි මුළු රටෙන්මත් මේ රහස හැංගුවත් කමලා ගෙන්නන්න හංගන්න බෑ. හරි ඔන්න ඔයගේ පට්ට ආදල ස්ටෝරි එකක් තියෙන්නේ. ඉතින් ගිහිල්ලා බලන්න ඉක්මනටම ගිහිල්ලා බලන්න. මට හිතෙනවා මේක දැන් USA වල හැදෙනවා කිව්වා. ස්පැනිෂ් ඉතාලි වල හැදෙනවා කිව්වා. ඒව මේ ආතල් එක නැති වෙයි කියලා මම විශ්වාස කරනවා. නෑ සිංහල ආතල් මම හිතනවා වෙන එකක්. දැන් බලන්නකෝ ලංකාවේ ෆිල්ම් එක හදලා ටිකක් කල්. හැබැයි මේ පේරසු වලට එනකොට පේරසුගේ ට්‍රේල් එක දකිද්දි සහ ඒ ෆිල්ම් එක ගැන බලනකොට මට තේරෙන්නේ මේ කියන්නේ මට දැනෙච්ච දේ තමයි සිංහල ෆිල්ම් එකේ තිබ්බට වඩා ආතල් ටිකක් ඒක ඇතුලේ තියෙන වෙනම ටිකක්. වෙනම විදිහක. ඒ කියන්නේ ඒකේ මියුසික් ගත්තත් දැන් අපිට මේක අනිත් නිර්මාණත් එක්ක සසඳන්න වෙනවා. මේක ඩයලොග් වෙනස්. ඒ කියන්නේ ඒ ප්‍රශ්නේ වෙනස්. ඒ කියන්නේ මම මේ වීඩියෝ එක පටන් ගද්දි වලට කිව්වනේ මැරෙන්න ඕනේ ලොවෙත් නැති වෙන්නේ කියලා. ඒ වාගේ අරකේ තියෙනවා තමන්ගේ අර මේ ෆිල්ම් එකේ එක තැනකදී මේ කවුද මේ මල්ලිට ඉන්නේ තුසිත ලක්නාත්ගේ මේ යාළුවෙක් එනවා. යාළුවන්ට කතා කරන්න එපා කියනවා ප්‍රියන්ත සිරිකුමාර්.
යාළුවන්ට කතා කරන්න එපා මේ වැඩේ ලීක් වෙනවා කියලා. හැබැයි මේ යාළුවෙක් එක්කන් ඒ යාළුවා මේක සිංහල ෆිල්ම් එකේ ලොකු මේකක් නෑ. නෝමල් චරිතයක්. හැබැයි අර ටැමිල් එකේදී ඌ ගිහිල්ලා මිනිහ වල්ලලා අඩේ මැරෙනවනම් මැරෙන්න උඹලගේ තාත්තා වගේ ගැම්මට කියලා. ඒ කියන්නේ මැරෙනවනම් මේ වගේ ගැම්ම. ඒ වගේ ඩයලොග් කිතා මචං වෙනස් වෙනවා. නෑ ඒකේ දැන් ටැමිල් ෆිල්ම් ගත්තාම මයින්ඩ් නොයිස් තියෙනවා. මයින්ඩ් නොයිස් ඒ කියන්නේ මරු ඒ කියන්නේ ඒක පට්ට. ඒ කියන්නේ ඒක වෙන ඒ කියන්නේ බලන්න ඒ විවිධ සංස්කෘතීන් වල තියෙන වෙනස. ඔව්. ඒ කියන්නේ මේ කියන්නේ මේ ජාතීන් ගහමරා ගත්තට යුද්ධ කරාට ඒ කියන්නේ මේ සංස්කෘතීන් දෙක තුනේ තියෙන වෙනස. ඔව්. අපි තවදුරටත් මේ කතා කරා මේකේ අපි යමු දැන් මේ ඔන්න ස්ටෝරි ගැන කතා කරා අපි යමු මේකේ ඩිරෙක්ටින් පාර්ට් එක කතා කරන්න ඒකේ ප්ලස් පොයින්ට්ස් තියෙනවා අපිට කතා කරන්න ඉලංගොරාම් ගැන කතා කරමු ටිකක් ඉලංගොරාම් කියන්නේ මේකේ මං හිතන්නේ අර මේ මොකක්ද කියන්නේ ඕල් රවුන්ඩ් කෙනෙක් ඕල් රවුන්ඩ් කෙනෙක් කියන එක ඔප්පු කරලා තියෙනවා ඔව් මේකේ රයිටර් කතාවේ රයිටර් ඒ වගේම ඩිරෙක්ටර් ඒ වගේම සිනමාටෝග්‍රැෆර් නැත්නම් DOP ඔය තුනම කරන්නේ ඉලංගොරාමනාදන් මහත්මයා අපේ අධ්‍යක්ෂකවරයා ඊළඟ මෙයාගේ හොඳ වැඩක් මට මේක දැක්කහම මුලින්ම තේරිච්ච දේ තමයි මේ මල්ලි මේක ලෝ බජට් ෆිල්ම් එකක්. ඉතින් ලෝ බජට් ෆිල්ම් එකක් හැටියට මේක අරගෙනත් මේක ලෝකෙම කතා වෙන ෆිල්ම් එකක් බවට පත් කරගෙන තියෙනවා. එතකොට බොහොම සීමිත ලොකේෂන් ප්‍රමාණයක් අරගෙන ගොඩාක් දුරට එක ලොකේෂන් එක රැඳිලා එහෙම කරාට මේක තිංග නෙළුම් කුළුණ චිත්‍රපටය ඇතුලේ කැමරාව එක ලොකේෂන් එකක් වටේ කැරකුණාට මේ වැඩේ හොඳ ඉඳන් දැන් කැමරාව ලෝකෙ වටේම කැරගෙන තත්ත්වයට ඇවිල්ලා. ඒ කියන්නේ රටවල් පහක් කැමරාව කැරගෙන තත්ත්වයට ඇවිල්ලා. ඒ කියන්නේ ඒ නිර්මාණය ප්‍රබලයි. මම විශේෂයෙන් කියනවා නම් ඉලංගොරාම් මහත්මයා කියන්නේ එයා මේ අපේ සංස්කෘතිය ඇතුලේ දැන් හිතන්නකෝ මම නිකන් මට නිකන් දැනෙච්ච දෙයක් කියන්නේ මේ සිංහල අපේ සිංහල භාෂාව කතා කරන ඩිරෙක්ටර් කෙනෙක් වුණා නම් මේ වගේ ප්ලොට් එකක් ගැන ලියන්න කොච්චර බය වෙනවද? ඒ කියන්නේ හරිද? මේක දැන් එයාට හිතන දැන් අනන්තවත් රයිටර්ස්ලාට ඔය වගේ අදහස් එනවා ඇති. හැබැයි මේ වගේ එකක් ලියන්න කොන්දක් තියෙන්න ඕනේ ඉස්සෙල්ලාම. ඔව් අනිවාර්යයෙන්. හරිද? බය නැති වෙන්න ඕනේ මේ වගේ එකක් මේ වගේ රටක් ඇතුලේ ශ්‍රී ලංකාව වගේ රටක් ඇතුලේ මේ වගේ මාතෘකාවක් කතා කරන්න මේ වගේ කල්චර් එක මේ වගේ ලියන්න කොන්ද තියෙන්න ඕනේ අංක 1. ඒක මෙයාට තිබිලා තියෙනවා. ඒ කොන්ද තමයි මේකේ රහස. මේක ලෝක වටේම යන චිත්‍රපටයක් වුණේ ඒ කොන්ද. ඇත්තටම ෆිල්ම් එකකින් මම දකින සමාජයට පහරක් එල්ල කරන්න ඕනේ. ඔව් ඒ කියන්නේ ඒක එහෙම නිකන් සමාජයේ තියෙන කතාවක් වුණත් ඒක ලස්සනට ගන්න පුළුවන්. හැබැයි යම්කිසි ප්‍රහාරයක් එල්ල කරපුවම තමයි වැඩේ ආතල් එකක් තියෙන්නේ. ඒ කියන්නේ ඒක මේක ගහලා තියෙන මුළු සමස්ත පද්ධතියටම මේකේ ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා. ඒ කියන්නේ අපි ඒක වැඩිදුරටත් කතා කරමු. දැන් ඩිරෙක්ටර් ගැනනේ අපි කතා කරන්නේ. එතකොට මේකේ අංක 1 මෙයාගේ අභියෝගය මෙයා රයිටර් ඩිරෙක්ටර් දැන් සිනමාටෝග්‍රැෆර්. එතකොට ඒකේ අභියෝගයක් සහ වාසියක් තියෙනවා. මොකද මෙයාමයි ලියන්නේ මෙයාගේ අදහස තනිකර ඔළුවේ තියෙනවා. එයාට ඕන රූප ටික ගන්න. එයාමයි චරිත මෙහෙවන්නේ. එතකොට එයාගේ ඔළුවේ එයා ඇඳගත් චිත්‍රයේ ඒ විදිහටම චරිත වලින් කියලා කරගන්න පුළුවන් වෙනවා. එයාමයි ෂූට් කරන්නේ. එයාට අවශ්‍ය ප්‍රේම් ටික එයාට ඕන විදිහට කැප්චර් කරගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ මේකේ තියෙන වාසි පැත්ත එක. මේක මේ සාර්ථකත්වයේ එක් රහසක් වෙන්න පුළුවන්. මේ භූමිකා තුනම මෙයා විසින්ම කරපු එක. අනිත් එක අභියෝගය තමයි කොහොමද මේ වගේ නිර්මාණයක් ලෝ බජට් නිර්මාණයක් මුදලුත් කළමනාකරණය කරගෙන හැන්ඩ් ක්‍රූ එකත් හැන්ඩල් කරගෙන කැමරාවත් උස්සගෙන ඒ කරපු කැපවීම ඒක අපි දැක්කේ නැහැ ඒක. හැබැයි අපිට හිතා ගන්න පුළුවන් මොන කට්ටන්ද කන්න ඇත්තේ කියලා. කතන්දරේ වෙන විදිහ දන්න නිසා හිතා ගන්න පුළුවන් මේක මාරා අමාරු වැඩක්. ඒක ජයග්‍රහණය කරලා තියෙනවා ඇත්තටම. මේ දවස් ඒ කියන්නේ ෂූටින් ඩේස් ටික ඉවරෙද්දි කොච්චර මහන්සියක් තියෙනවද මේ මනුස්සයාට. කැමරාවත් උස්සගෙන මේ ටිකත් මේව කරගෙන ඉතින් ඒ වගේම එයාට මං හිතනවා හිටපු ටෙක්නිකල් ක්‍රූ එක ලොකු සපෝට් එකක් දෙන්න ඇති. මොකද එහෙම නැත්තම් මේ වගේ වැඩක් ගොඩ දාගන්න බෑ. අනිත් එක ලොකේෂන් එක. එක ලොකේෂන් එක තැන් දෙක තුනකට විතර ෂිෆ්ට් උනේ. මං තව දෙයක් මැදින් පනින්නම් අපි කලින් කතා කරපු ෆිල්ම් එක ගැන මං කතා කරා අයිස්ක්‍රීම් ගැන පොඩ්ඩක් ගිහිල්ලා බලන්න බැලුවේ නැත්නම් ආයෙ මතක් කරන්නේ මේ ඒකේ ලොකේෂන් ගොඩකට මාරු වෙලා තිබ්බා. හරිද? ලොකේෂන් ගොඩකට මාරු වෙලා කට්ටිය ගොඩක් වියදම් කරලා වැඩ ගොඩක් කරගෙන තිබ්බා. හැබැයි වැඩේ යනාගෙන තිබ්බා. ඒ කියන්නේ ඒක කතා කරන්න බෑ. මේකේ බලන්නකො ලෝ බජට් වලත් එක වගේ තැනක ඉඳගෙන කියන්නේ එක තැනක් මේන් කරගෙන කැමරා ෂොට් ටික බලන්නකො ලස්සන. අරකේ අර මේ වෙනස බලන්නකො ඒක තමයි වෙනස. චිත්‍රපටියක ගියාම මේකේ මම දැකපු තව දෙයක් තමයි
පොඩි මලයාලම් ටච් එකක් තිබ්බට ඒක සිංහල. ඒ තියෙන්නේ සිංහල කල්චර් එක. ශ්‍රී ලංකන් කල්චර් එක. ඒක වෙන කොහෙන්වත් එක එක දේවල් ඇහිඳ ගන්න නැතුව මේකේ තියෙන එක පිළිබු කරලා අපිට ලංකාවේ කියලා කියන්න අනන්‍යතාවයක් තිබ්බේ නැහැ. බොහොම සීමිත නිර්මාණ ටිකක් තමයි තිබ්බේ. මෙන්න ලංකාවේ ෆිල්ම් කියන්නේ. දැන් මේකත් ඒ ගොඩට එකතු වුණා. මේකේ තියෙන ඔයා කියන එක හරි. මේකේ තියෙන වාසිය තව එකක් කියන්නද? මේ ඔයා කිව්ව එකත් එක්කලා මම එකතු වෙන්නේ මේක ශ්‍රී ලංකන් කල්චර් එකක් තිබ්බ හින්දා තමයි වෙන රටවල් වලට යාළගේ කල්චර් එක ඇඩ් කරලා ෆිල්ම් එක කරන්න chance එකක් ආවේ. නැත්තම් කොහෙද මේක ඇතුලේ ඉංග්‍රීසි දෙමළ සිංහලයි ඔක්කොම කලවක් කරාන අර මිනිස්සු මොකද සමහර නිර්මාණ දෙමළ ආభాෂය ගන්න හදනවා. ඔව් බලයට දෙමළ ආభాෂය වෙන රටක ආభాෂයක් ගන්න හදනවා මේක දුවයි කියලා චිත්‍රපටි. නමුත් එහෙම වෙන්නේ නැහැ. අපි කරන්න ඕනේ අපේ අනන්‍යතාවය. මේ නෙළුම් කුල්න තමයි ඒකට හොඳම උදාහරණය. හොඳම උදාහරණය. එතකොට තමයි අර වාකියෝ වගේ වෙන රටක කෙනෙකුට ඒ අනන්‍යතාවය දාලා මේක රීමේක් කරන්න. යකෝ අපිට අපේ එක දාලා කර හැකියි කියලා අදහසක් එන්නේ මෙහෙම දෙයක් තිබ්බහම. මරු. ඒක මරු. ඒක නියමයි. ඉතින් මේ ඩිරෙක්ටර්ට රයිටර්ට වගේම සිනමාටෝග්‍රැෆර්ට අපි තැන්ක් යූ කරනවා මේ කරපු වැඩේට ලංකාවේ සිනමාව වෙනුවෙන්. ඇත්තටම ලොකු ගමනක් යන්න අපි සුබ පතනවා හදවතින්ම මේ වගේ වැඩ කරගෙන. අප්පුඩියක් ගහන්න ඕනේ. අප්පුඩියක් ගහන්න ඕනේ ඊළඟට. එයාට සහ ක්‍රූ එකට. ක්‍රූ එකට. ඔව්. ඊළඟට අපි මියුසික් ගැන කතා කරමු චුට්ටක්. මියුසික්. සින්දු නෑ. විශේෂ සින්දු නෑනේ අර එන එහෙම සින්දු කියලා නෑනේ. දැන් මියුසික් ගැන කතා කරද්දි මට දැන් කලින්ම අපි බලපු ෆිල්ම් එක හැටියට අයිස්ක්‍රීම් එක තමයි සංසන්දනය කරන්න මතක් වෙන්නේ. හොඳේ. ඒකෙදි මම කතා කරා මියුසික් ගැන. මේකෙත් මියුසික් ගැන බලන්න අපි කතා කරන දේවල් එක්කලා වෙනස් වෙන විදිහ. මේකේ මියුසික් ගැන කියන්නේ සුපර්බ් ලෙවල් නෙමෙයි. හැබැයි සෑහෙන ලෙවල් එකක තියන්න පුළුවන්. මේකේ පාවිච්චි කරලා තියෙන නාද රට වෙනස්. මේකේ මියුසික් ගැන ලියෝන් බොබ් ජේම්ස් කියලා කෙනෙක් තමයි මේකේ මේ මියුසික් ඩිරෙක්ටර් හැටියට දාලා ඉන්නේ. තමුත් තව මියුසික් මික්සිං වලට ඒ වගේම මියුසික් ට්‍රැක් කරන තව දෙතුන් දෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා. එතකොට මේකේ අවශ්‍ය තැනදී අපිට ෆිල්ම් එක බලද්දි තේරෙන්නවත් නැති විදිහට මියුසික් පාවිච්චි කරලා තියෙනවා. සාමාන්‍යයෙන් හොඳ ගුණාත්මක නිර්මාණයක මියුසික් එහෙම මියුසික් කරාද කියලා දැනෙන්නේ නැති වෙන්නේ. ඒ කියන්නේ මියුසික් අවභාවිතා කරලා නැහැ. ඒකයි වචනේ. අවභාවිතා කරලා නැහැ. ඒ කියන්නේ මේ අපි අර විනේ මියුසික් විනේ පාවිච්චි කරලා තියෙනවා. දුරකථන විනේ වගේ මියුසික් විනේ පාවිච්චි කරලා තියෙනවා. හරිද? ඒ කියන්නේ උපකරණ ටිකක් තිබ්බට ඔහේ ගහලා නැහැ. ගහලා නැහැ. ඒ කියන්නේ අවශ්‍ය විදිහට තමයි ප්‍රයෝජන ගන්න තියෙන්නේ. අර මේ අප්‍රිකන් වගේ අර සවුන්ඩ් එකේ අර ඒක නියමට අර මරණයේ තියෙන මරණයේ ස්වභාවය පෙන්වන්න ඒක පාවිච්චි කරලා ඊළඟට අර ටින්ටික් එක ඒක අවශ්‍ය තැන්වලදී පොඩි පාවිච්චි කරලා බොහොම ලස්සනට මියුසික් කළමනාකරණය කරලා තියෙනවා. පරිස්සම් වෙලා කරලා තියෙනවා. ගොඩක් පරිස්සම් වෙලා තියෙනවා. හැබැයි තවත් හොඳට කරන්නත් තිබ්බා. හොඳේ. අදහස් යෝජනා සහ මේ හැබැයි ගොඩක් අර කංකරච්චල දාගන්න නැතුව ඔය ගානට ගිය එක මාර වටිනවා. ගිය එක මාර වටිනවා. බොහොම සයිලන්ස් අර මම කලිනුත් කතා කරලා තියෙනවා මියුසික් වල මේ අපිට ඇහෙන්නේ නැති බොහොම ලස්සනට ඒ කියන්නේ හිතට අපිට කරච්චලයක් නැහැ හැබැයි යටින් යනවා පොඩි වෙනම ලයින් එකක්. ඒක මේකේ හොඳට ලස්සන මියුසික් ගැන කතා කරද්දි මට මතක් වෙන්නේ වාලම්පූරි කියන මියුසික් එක. අපි ඒක ඊළඟට එමු. ළඟදී මෙමු එතෙන්ටම කතා කරන්න දේවල් තියෙනවා. අපි දැන් ආටිස්ලා ගැන ටිකක් කතා කරමු. ඇක්ටිං ගැන සහ ආටිස්ලා ගැන සහ ඇක්ටිං ගැන. එතකොට අංක 1 ප්‍රියන්ත සිරිකුමාර අභිවාදාත්මකව පිළිගන්න ඕනේ මේ වෙලාවේ ඔන්න ලංකාවේ නළුවෙක් කියලා කටක් කරලා කියන්න පුළුවන් ප්‍රියන්ත සිරිකුමාර මහත්මයා මේ රංගපාන ඒ කියන්නේ රංගපානව නෙමෙයි ජීවත් වෙනවා හැසිරෙනවා මට කියන්න ජීවත් වෙනවා. ඒ කියන්නේ මේ අපි දැක්කොත් එහෙම ওই ප්‍රියන්ත සිරිකුමාර මහත්තයා ගොඩක් අය දන්නේ අර තනමල්ලියේ කොල්ලෙක් එකේ ලොක්කයියා කිව්වහම තමයි ගොඩක් අය දඳුරන්නේ. ඔව් ඊට පස්සේ ඩෙල්නාට ගණනාවකින් එයා අපිට හම්බුණා. පීත්‍රු වගේ ඩෙල්නාවල මම කියන්න මතක් කරේ පීත්‍රුවකින් ගොඩාක් මිනිස්සු අතරට ගිය කතාවක් ඒක. ඒ කියන්නේ එයා මාර කැරක්ටර් එකක්. දැන් වාලම්පූරි එකේ ප්‍රධාන චරිතයේ විදිහට ඉන්නේ ප්‍රියන්ත සිරිකුමාර මහත්මයා. එයා ඒ කියන්නේ වචන නෑ එයාගේ ඇක්ටිං ගැන කියන්නේ. ඇයි රහස් කියන කඳු වෙලව එකක් ඒක. පිස්සුවක්. ඒ කියන්නේ එයාගේ ඇක්ටිං ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ කතා කරන්න දෙයක් නැහැ. මං හිතන්නේ මේ වෙලාවේ කාර්ය බහුලම ආටිස්ට් කෙනෙක් වෙන්න ඇති. එතකොට බලමු හරි මාසයි. එතකොට ඒ ඇක්ටිං ගැන කතා කරොත් එයාගේ තාත්තා නැති වුණාම පවුලේ වැඩිමලා විදිහට තියෙන වගකීම අපි මෙහෙ
බක බක ගාලා hina වෙද්දි ඔඩියන්ස් එකේ ඉඳලා අපි මේ ඔඩියන්ස් එකේ 100ක් 200ක් මිනිස්සු අර මේ තියෙන ප්ලොට් එකට අපි hina වෙවි කෑග ගහ hina වෙවි බලනකොට අරයා කරන අරගලය මේක සමාජයෙන් වහගන්න මේ වෙච්ච සිදුවීම තමන්ගේ තාත්තගේ ගෞරවය රැකගන්න එයා ඇත්තටම තනි වෙලා වගේ චිත්‍රපටය ඇතුලේ තනි වෙලා ඔක්කොම පිස්සු කෙලිනවා. අනිත් අය ඔක්කොම අම්මා නැන්ද ඔක්කොමලා පිස්සු කෙලිනවා. ඒ පිස්සු කෙලෙද්දි විශේෂයෙන් මල්ලි තනි පිස්සුවක් කෙලිනවා. තනි පිස්සුවක් කෙලිනකොට මෙයා තනිකරම තමන්ගේ පවුලේ ගෞරවය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තනියම ගේමක් ගහනවා. නෑ නෑ ඕක කරන්න එපා මේක කරන්න එපා අර කරන්න එපා. පුළුවන් තරම් පැත්ත හරවලා ඒක බලන්නේ. අන්තිම මොහොතේ වහගන්නමයි බලන්නේ. මාර කියන්නේ ඇවිල්ලා එක එක ප්‍රශ්න අහනවනේ. ඇයි මෙහෙම තියෙන්නේ? ඇයි අර ඒවට දෙන සාධාරණ උත්තර. ඒ කියන්නේ ලංකාව මේ චිත්‍රපටියත් හරි මුළු ලංකාවමත් හරි මේ වගේ තමයි. මේ වගේ වහගන්නම තමයි හදන්නේ. මේ ඊටසේ චාන්දනී සිරිරත්න අයි කැපී පෙරිච්ච චරිතයක්. ඒ කියන්නේ ලොකුවට ඩයලොග් නැහැ. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ මිලියන ගානක සමස්තය නියෝජනය කරමින් එයා එතන ඉන්නවා. ඇක්ටිං ගැන ඒගොල්ලෝ ගැන අපිට කතා කරන්න තරම් අපි සුදුසු නැහැ. ඔව් කෞශල්‍ය අප්‍රනාන්දු චමිල අක්කා ඊට පස්සේ ඔය ගයත්‍රි අක්කා කට්ටිය සුලෝචන අක්කා ඒ කට්ටිය ඔක්කොම ඒගොල්ලෝ ගැන ඒ කියන්නේ මේකේ ඉන්න ආටිස්ලා ගැන ආයි ඉතින් අපිට මේ මොනවද කියන්නේ? ඒ කියන්නේ ඇක්ටිං සුපර්බ්. ඒ කියන්නේ අපිට කොහෙවත් දැනුනේ නැහැ. අපි වෙන ෆිල්ම් වල අපි කියනවා අපිට පොඩ්ඩක් ඕවර් දැනුණා අපි කියනවා මේකේ අපිට එහෙම දැනුනේ නැහැ මම නම් පෞද්ගලිකව ඕවර් කතන්දර නම් මොකවත්ම නැහැ ඕවර් ඇක්ටිං දකලා නැහැ ඕවර් ඇක්ටිං දකලා නැහැ මොකුත් නැහැ ගානට ස්මූත් ඒක ඉලංගුරාම්ට ආයි යන්න ඕනේ ඒකේ ක්‍රෙඩිට් එක ගානට ගිහිල්ලා තියෙනවා ලොකුයිනේ කියලා කියන්නේ ගානට ඒක එතන මිනිස්සු hina වුණාට එතන මේ ගයත්‍රි නේද කියන්නේ එතන එයාට එතනින් එදෙන්නට hina නැහැ නේ එදෙන්න සීරියස් එක කියන්නේ ඒක සීරියස් කතාවක් මේ ඇක්ටිං කරන කියන තියෙන එහෙම තමයි තුසිත ලක්නාත් හැමෝම ෂෝ තුසිත ලක්නාත් ලොකු කොටසක් කරනවා පොඩ්ඩක් ඕව යන්න ගිහිල්ලා නිකන් නැවතුණා වගේ ඒකේ එයාගෙන් තමයි ආතල්ලෙක් ගොඩක් ගන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ ඒ හින්දා එයාව මේවා කළා තියෙන්නේ අර එක තැනක පොඩි ඕවර් කේස් එකක් ආව කියන්නේ ඒක ඕවර් නෑ ඒකේ පොඩි ඒ කියන්නේ ඇක්ටිං වල අඩුපාඩුවද මොකද කියලා දන්නේ මිනි පෙට්ටියෙන් අර මිනිපෙට්ටිය දාගෙන ඉන්න කියලා පොඩ්ඩක් අන්න ඒක චුට්ටක් පොඩ්ඩක් ඒක පොඩ්ඩක් මම හිතන්නේ එතන ස්ක්‍රීන් ප්ලේයර් එකේ පොඩි අවුලක් වගේ මට තේරෙනවා නෑ ඒක මේ ස්ක්‍රීන් ප්ලේයර් එක තමයි ඊට වඩා වෙනස් වෙලා ඒක ඔය සෙට් වෙනවා පෙරසු එකට ඔව් ඒක ඇල්ල පෙරසු එකට සෙට් වෙනවා ඔව් කල්චර් එකට සෙට් වෙනවා ඊළඟුරාම් කියන්නේ ඇත්තටම ටැමිල් ආభాෂයේ තියෙන ඩිරෙක්ටර් කෙනෙක් නේ. එතකොට එයා ඒව වහගෙන මේ සිංහල කල්චර් මේක කරපු එකම ලොකු දෙයක්. එයාගේ අතේ අර ඒ ගත්ත කෝණයෙන් නැතුව පෙට්ටිය වෙහිලා තිබිලා එකපාරට පෙට්ටිය අරලා තරින් මෙහෙම ආවල කරපු එක කළා ඔය ආතල්ගේ තව චුට්ටක් තියෙයි කියලා. නෑ ආතල්. ඒ කියන්නේ ඒවත් බේරගෙන තියෙනවා. බේරගෙන. ඒ කියන්නේ ඒක එතනින් ඒක අර කෝලමක් වෙන්න දීලා නෑ. නෑ. චුට්ටක් ගියපු තැන් වල ඉක්මනට ආපහු ට්‍රැක් එකට ඇවිල්ලා තියෙනවා. සමස්තයක් ඇදලා පට්ට හොඳයි. පට්ට හොඳයි. මේකේ තිර රචනය. එහෙනම් දැන් ස්ක්‍රීන් ප්ලේ එක ගත්තොත් එහෙනම් මට ඉස්සෙල්ලා මට ගොඩක් මතක් වෙන අර පොල් ගස් දෙකක් තියෙන. ඔව් ඒක ඇල්ල. අර ඉන්නේ අයියා. ඒක කෙලි. අර වේනේ ඇලේට ගිහින් තින්නේ මම. හරි ඇලේට යන්නේ. ඔව් ඒ කියන්නේ මං හිතන්නේ මේ ඒක එවිල සෙට් වෙලා තමයි. සෙට් වෙන්නේ නැති ලොකේෂන් වලදී වගේ හරි සෙට් වෙන අඩුයි ඉතින්. මේ සෙට් වෙන්නේ නැති නමුත් ස්ක්‍රීන් ප්ලේ එකක් විදිහට ගත්තහම චාමෙට තියෙනවා. මහා ලොකුට ප්ලෑන් කරලා එහෙම කරා කියලා කියන්න බෑ අපිට. නමුත් ඒ හැබිත් ඒ හම්බෙච්ච සීමිත ඉඩකඩ මැද්දේ ෆ්‍රේම් ටු ෆ්‍රේම් බෝරින් වෙන්නේ නැති වෙන්න අපිට ඉදිරිපත් කරලා තියෙනවා. මොකද මේ වගේ එක ලොකේෂන් එකක චිත්‍රපටයක් කරනකොට හම්බෙන ලොකුම අභියෝගය තමයි ෆ්‍රේම් ටික දැකලා එපා වෙන එක. ඒක උනේ නැහැ. ඒක එක ගයක් ඇතුළේ තිබ්බා කියන එක ලොකුවට දැනුන්නේ නැහැ. ඒක දැනෙන්නේ නැති වෙන්න ස්ක්‍රීන් ප්ලේ එක තමයි බලපාන්නේ. ඒකට ස්ක්‍රීන් ප්ලේ එක යම් කිසි තැනක තියෙනවා. ඒ කියන්නේ මේ වගේ ඒක සෑහෙන ස්ක්‍රීන් ප්ලේ එකේ මේ බලපෑමක් වෙලා තියෙනවා අපිට බෝරින් නොවෙන්න මේ පැය ගාන අපිව මේ ෆ්‍රේම් එකත් එක්ක මේ සිනමා තියේටර් එකේ අපිව රඳව ගන්න පුළුවන් ඒ ස්ක්‍රීන් ප්ලේ එකට. ඒක හොඳයි. පට්ටයි කියලා කියන්න බෑ. හොඳයි. ඇවරේජ්. ටාප් එකේදී ඇත්තට මට බලාගෙන ඉන්නකොට නම් කොහොමදත් අවුලක්ම නැහැ. වැඩේ පට්ට ඉන්ටරෙස්ටිං. ලස්සනට යනවා බලාවෙන්න පුළුවන් හෝල් එකේ. ඒ කියන්නේ
බලාපොරොත්තු වුණාට වඩා සෙනගක් හෝල් එකට ඇවිල්ලා හිටියා. මං හිතුවේ නෑ එච්චර එහෙම ඇවිල්ලා ඉන්නේ කියලා. හැබැයි මේ ඇවිල්ලා හිටියා. පළවෙනිටම කතා කරන්න ඕනේ මේකේ සමහර වචන දෙකක් තුනක් විතර ටිකක් නරක වචන කියන්නේ අපි කුමාරප කියන ඒවා පාවිච්චි වෙනවා දෙකක් තුනක් විතර. ඒක ළමයි එක්කලා එනකොට පොඩ්ඩක් හිතන්න ඕනේ පොඩි එකක් තියෙනවා. මෙහෙමයි ඔය ඔක කියන්නේ 18ට වඩාත් සුදුසු නේද ඒක? මම දැක්කේ වැඩි කියන්න පමණයි මොකද හරි කොහොම හරි වඩාත් සුදුසු. ඔය කියන කැටගරි වලින් එන ඒවා කැටගරි කරන්නේ 18ට අඩු ළමෙක් එක්ක ගියොත් එහෙම ඕගොල්ලොන්ට මේකේ සම්පූර්ණ රසස්වාදය ගන්න බෑ. එතකොට ඕගොල්ලෝ අර ළමයා ගැන හිතනවා අයියෝ මෙයාට අවුල් ගියක් දන්නේ නැහැ. එතකොට ඕගොල්ලෝ ෆිල්ම් එකෙන් කැඩෙනවා. නැතුව මේකේ මේ කුණුහරුප තියනවා කියන එක නෙමෙයි කියන්නේ. වචන දෙකක් විතර තමයි මට මතක විදිහට වචනම දෙකයි තියෙන්නේ. ඔයිට වඩා වචන ඔයාලා කතා කරනවා. හරිද? ඒක නෙමෙයි ප්‍රශ්නේ. මේ ළමයි 18ට අඩු කෙනෙක් එක්ක ගියාම 18ට අඩුන් ඊට වඩා වචන කතා කරනවා අපි දන්නවා. ඒ වුණාට 18ට අඩු කෙනෙක් එක්ක ගියාම දරුවෙක් එක්ක හරි ඥාති දරුවෙක් එක්ක හරි ගියාම ඔයාලගේ සම්පූර්ණ රසස්වාදයට බාධා වෙන්න පුළුවන්. ඔයාලට ફોකස් එක දෙන්න බැරුව යනවා. මොකද අරුට අවුල් ගියාද පොඩි එකාට අවුල් ගියාද කිකි ඔයගොල්ලෝ හිත ඉන්නවා. පොඩි එකා ඔයාලා නොදන්නවට ඌ ඊට වැඩි දේවල් කතා කරනවා. ඌට සමහරවිට ඔයාලට වඩා චිත්‍රපටි තේරෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ අපි කියන්නේ රිලැක්ස් එකේ ගිහිල්ලා ඕනේ නැහැ 18ට දාලා යන්න. උන් බලයි ඔක ආපම. දැන් මේකේ මම කෙටියෙන් කියන්නම් අර මේ වෙලාවත් යන නිසා ෆස්ට් හාෆ් එක සෙකන්ඩ් හාෆ් එක ඉන්ටර්වල් එක කියලා ලොකුවට බෙදාගෙන කතා කරන්න තරම් ලොකු දෙයක් නැහැ. ඒ කියන්නේ අර ටැමිල් ෆිල්ම් වල ඉංග්‍රීසි ඒ වගේ අර එහෙම අර ඉන්ටර්වල් එක මෙතන කියලා අර ලොකු බ්ලාස්ට් එකක් එහෙම කතන්දරයක් මේකේ නැහැ. ෆිල්ම් එක දිගට ගලාගෙන යනවා. ෆස්ට් හාෆ් එකට වඩා සෙකන්ඩ් හාෆ් එක සුපිරි. සෙකන්ඩ් හාෆ් එකේ ඊට වඩා මේක වෙන උද්‍යෝගයෙන් බලන්න හිතෙනවා. ඒ මට්ටම හදලා තිබ්බා. ඒ හින්දා මේ දෙකම සමබරව කතා කරොත් එහෙම මේ දෙකම මරු. සාමාන්‍ය හොඳ නිර්මාණවල සෙකන්ඩ් හාෆ් එක ටිකක් ෆස්ට් හාෆ් එකට වඩා හොඳයි. මොකද ඒ කියන්නේ ක්ලයිමැක්ස් එකට ගේන්න ඕන නිසා. ඒක හොඳයි. ඒක හොඳයි. මේ හිතන්නකෝ ලංකාවේ අර මේ පාංශු කූලේ දෙන වෙලාවට මේ වක් කරන එක ක්ලයිමැක්ස් එකක් වෙයි කියලා අපි හිතුවා. ඔව් ඒකනේ ක්ලයිමැක්ස් එකක් කවුද හිතුවේ ලංකාවේ පාංශු කූලයක් ක්ලයිමැක්ස් එකක් වෙයි කියලා. ඒ කියන්නේ ඒක හිතාගන්න බෑ හොද ඒක කෙලියක් හොද ආවුදුර රෙගිට්ලා යනවා හොද. ආවුදුර රෙගිට්ලා යනද අන්තිමට. මරු. ඒක සෙකන්ඩ්. ඒ කියන්නේ ඇත්තට මෙහෙමයි මම පෞද්ගලිකව හිතනවා සිංහල බෞද්ධයෙකුට ඕක කරන්න අමාරු වෙයි කියලා. මේ වගේ චිත්‍රපටියක් කරන්න පුළුවන් වෙයි කියලා. ඒ හින්දා ඉලංගොරාම්ටම තමයි මේක පුළුවන්. ඒ කියන්නේ එයා මරු. වැඩේ හොඳටම කරලා තිනවා ක්‍රෙඩිට් එක ආයෙමත් දෙනවා. ඊළඟට අපි මේකේ මේ ඕවරෝල් කතා කරමු පොඩ්ඩක් අපිට කියන්න දේවල් ටික ඊළඟට ඕවරෝල් කතා කරලා චුට්ටක් තියෙනවා. එකක් අපි කතා කරන්න බරනවා මේකේ තියෙන ෆිලොසොෆි එක ගැන. මේ නෙළුම් කුළුණ කියන නම මේකට පාවිච්චි කරන්න හේතුව ඒගොල්ලෝ ටයිටල් එකක්ම දානවා. මේ ටැග් ලයින් එකක්ම දානවා. රට වැටුණත් කුළුණ කියලා. මේකේ ඩාර්ක් කමඩි කී තැන් තැන් වල කිව්වට මේකට තව කෑල්ලක් එකතු වෙන්න ඕන. පොලිටිකල් ඩාර්ක් කමඩි. මේකේ තියෙනවා හැංගිච්ච ගැඹුරු දේශපාලනය. ඒ කියන්නේ ඒක දේශපාලනය කියන වචනයක්වත් මේකේ චිත්‍රපටි කතා කරන්නේ නැහැ. පුළුවන් නම් ඔයගොල්ලෝ හොයාගන්න මේක ඇතුලේ තියෙන දේශපාලනය මොකක්ද කියලා. අපි බොරුවට ඔය කියන්න යන්න ඕනේ නෑනේ. අපි මේ විහිළු චිත්‍රපටයකට බොරුවට ඒකටත් උඹලා මේ දානවා දේශපාලනය කියලා බොරුවට අහගන්න ඕනේ නෑනේ. ඔයාලා පුළුවන් නම් හොයාගන්න මේක ඇතුලේ තියෙන දේශපාලනය. මේක ඇතුලේ තියෙන ඕගොල්ලොන්ට එකපාරට නෙළුම් කුළුණ කිව්වහම එන දේශපාලනයද නැත්තම් මේක ඇතුලේ හැංගිච්ච ලොකු ගැඹුරක්. මොකක්ද තියෙන්නේ? මොකක්ද මේ තාත්තා මැරෙනවා කියන සංකල්පේ? පියා මැරෙනවා කියන සංකල්පේ මොකක්ද? මොකක්ද මේ කුළුණ මේගොල්ලෝ කතා කරන්නේ? කොන්ක්‍රීට් කුළුණක්ද නැත්නම් ඊට එහා ගිය ලොකු පද්ධතියක්ද? හරිද? ඒ කියන්නේ ඔයාලට තේරෙනවද මම කියන එක? මේ පද්ධතිය තාමත් කෙලි. තාත්තා මැරිලා. තේරුම් ගන්න අවුරුදු ගානකට කලින් ෆිල්ම් එකක් අවුරුදු කීපයකට කලින් කරපු එකක්. හැබැයි තාමත් ඒක යථාර්ථවාදීව පොළවේ පැලවෙන දෙයක් හැටියට වෙලා තියෙනවා. ඉතින් අපිට මේකේ ඕවරෝල් කතා කරන්න නම් ගොඩාක් දේවල් තියෙනවා. කෙටියෙන් අපි ගොඩක් ෆිලොසොෆික පැත්තට ගියේ නැහැ. අපි පස්සේ යන්න බලමු සමහරක් විට. මේ වීඩියෝ එක දික් කරන්න ඕනේ නැහැ ෆිලොසොෆි එක ගැන කයිවාරු ගහලා. අපි කලමු තව ਵਿਚාරත් එයිනේ. ਵਿਚාර ආවට පස්සේ අපි ඒ තොරතුරුත් එක්ක අපේ කැලි ටිකක් දාලා බහුබූත ටිකක් දාලා අපි පස්සේ කරන්න බලමු එක. ඔව් දැන් අපි මං හිතන්නේ අපි මේකේ රේටින් පැත්තට යන්න කතා කරන්න. ඔව් ඉතින් මේකේ රේටින් ගැන කතා කරලා රේටින් කියන්නේ අපි බැනුම් අහගන්න සෙෂන්. ඔව් බැනුම් අහගන්න සෙෂන් එක. ඉතින් සිලෝන් රූම් රේටින්
අපි දෙන්නගේ කෝලන් රේටිං. ඒ කියන්නේ බයින් දෙපා ඊළඟවරම් තරහ වෙන්න එපා. මේක බලන මිනිස්සු තරහ වෙන්න එපා. මේක අපේ මේ පිස්සු වැඩක් විතරයි. ඔව්. හැබැයි ඉතින් අපේ වීඩියෝස් බලන කීයක් හරි ඔය ඉන්න සබ්ස්ක්‍රයිබර්ස්ලා නම් ඉන්න ඔකට වීඩියෝ එක බලන්න අඩුයි මොනවාද මේ බලන කට්ටියට සාධාරණයක් කරන්න තමයි අපි මේ රේටින් එක. ආ මේවයි. ඕගොල්ලෝගේ රේටින් උත් 10න් කීයද කියලා කමෙන්ට් කරගෙන යන්න. දාන්න අන්න එක එන ආතල් වැඩේ වටිනවා. නිකන් පොඩ්ඩි වචන ටිකන්නේ 10න් මෙච්චරයි. උඹලා දෙන බම්බු ගහගෙන අපේ රේටින් එක ගන්න කියලා එහෙම දාගෙන යන්න හොඳයි පුළුවන් නම් කීයද දෙන්නේ? මේක ඇත්තටම අංක 1 අර අපේ මැද තියෙන මිඩල් පොයින්ට් එකෙන් ඒ කියන්නේ 5 කියන පොයින්ට් එකෙන් උඩට ගන්න පුළුවන් අපිට. ඔව්. හරිද? ඒක කොහොමද පුළුවන්? පුළුවන්. මේක අර 8 9 කියන රේටින් වලට යන්න අමාරුයි. ඔව්. ඒ කියන්නේ ඒවට තව පර්ෆෙක්ට් සුපර් කියන අර නිකන් පිස්සු වාව් නිකන් කොර වෙනවා ඒ ගානට යන්න අමාරුයි. ඒ කියන්නේ අපි 8 9 10 කියන්නේ. ඔව් ඔව්. හරිද? එතකොට අපිට 5ට උඩින් තියාගන්නත් ඕනේ. 8 9 10ට යන්නත් බෑ. ඒ කියන්නේ මොකද හරිය තියාගන්න. 6 හෝ 7නේ. 6 හමාර 7 තියාගන්න වෙනවා. ඒක තමයි ඉතින්. ඒක තමයි ඉතින්. කීයද දෙන්නේ ඒක? 6 වාරක්ද 7ක්ද? 6 හමාරත් ඕකේ 7ත් ඕකේ මට. නෑ 6 හමාරත් තව ඉස්සරහට යන්න බලාගෙන 6 හමාරයි 6.5 අපි දෙනවා ඔන්න යාළුවනේ මේකට අනිත් ඒවාට ටිකක් අඩුවෙන් ආවේ මේ පහුගිය ටිකේම ඔන්න. ඔව් මේ කෝටි ගණන් වියදම් කරපු ඒවාට අපි 3-4 දුන්නේ ඈ. ඔව් 3-4 දුන්නේ. මේකට මේ ගාන දීලා තියෙන්නේ ඒක එහෙම වටින නිසා. තාත්තා මැරිලා නෑ. සම්පූර්ණ ආත්මේ එතනින් ගිහිල්ලා නෑ. එතනින් ගිහිල්ලා නෑ. ඒක 6.5 හිර වෙලා. ඒක 6.5. හරි. එහෙනම් ඔන්න ඔය වීඩියෝ එකත් එක්කලා අපි අයිස්ක්‍රීම් එක ගැන කතා කරා. අයිස්ක්‍රීම් එක දිය වෙන්න කලින් බලන්න ඕනද නැද්ද කියලා බලාගෙන යමු. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් ගිහිල්ලා ඒක බලලා දිය වෙන්න එපා. ඔව් ඒක බලලා වාර දිය වෙන්න එපා. ඒක වීඩියෝ එක බලලා යන්න දිය වෙන්න කලින්. මේ එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් මේ හම්බෙමු. එහෙනම් ගිහිල්ලා එන්න. ජය වේවා.